කොහොමද ඔයාලට? ෆෝන් එක අතට අරගෙන සෝෂල් මීඩියා ඇතුලේ ඇවිදින හැම මොහොතකම අනුන්ගේ දියුණු, අනුන්ගේ සතුට දකිනකොට ඔයාට ඔයා ගැන අවතක්සේරුවක්, ලොකු අඩුපාඩුවක් දැනෙනවද? අනුන්ගේ ජීවිත දිහා බල තමන්ගේම කාලේ නැති කරගන්න ඔයාලා මහන්සි වෙනවාද? අනුන් සමග සැසඳීම. එහෙම නැත්නම් කම්පෙයාරින් කියලා කියන්නේ ඔයාගේම අත්සන තවත් කෙනෙකුගේ අත්සන එක්ක කම්පෙයාර් කරන එකයි. මේ ලෝකේ මල් අනිත් මල් සමග තරඟ කරන්නේ නැහැ. ඒ මල් ලස්සනට පිපිලා සුවඳ දෙනවා. අනුන් දෙස බැලීම නතර කරලා තමන්ගේ ගමන අදිෂ්ඨානයෙන් යන්න මිහිර රහස් දෙක අනුගමනය කරන්න. පළවෙනි කාරණය, තිරය පිටුපස සහ තිරය මතක තබා ගන්න. සෝෂල් මීඩියා ඇතුලේ මිනිස්සුන් ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ ජීවිතයේ හොඳම, ලස්සනම සහ සාර්ථකම අවස්ථාවන් විතරයි. හැබැයි ඔයා ඒ සංසන්දනය කරන්නේ ඔයාගේ ජීවිතයේ අඩුපාඩු, කඳුළු සහ මහන්සි එක්කයි. කිසිම දිනක තව කෙනෙකුගේ තියෙන ලස්සන සිනහාවක් පිටුපස රහස් කුණාටු ඔයා දකින්නේ නැහැ. ඒ නිසා නොදන්නා ජීවිත සමග ඔයාගේ ජීවිතේ කම්පෙයාර් කරන්න එපා. දෙවෙනි කාරණය, තරඟය තමන් සමගම පමණක් කරන්න. ඔයා තරඟ කළ යුත්තේ ඊයේ සිටි ඔයා සමග පමණයි. සංසන්දනය අවශ්‍ය නම් මීට අවුරුද්දකට කලින් ඔයා හිටපු තැනයි දැන් ඔයා ඉන්න තැනයි සසඳලා බලන්න. ඔයා අද වෙනස් වෙන්න උත්සාහ කරන්නේ ඊයට වඩා නම් එක පියවරක් හෝ ඉදිරියට යන එක විතරයි. මේ ලෝකෙට ඔයා ආවේ වෙන කෙනෙකුගේ ජීවිතේ රඟපාන්න නෙවෙයි. ඔයාගේම ජීවිතයේ අයිතිකාරයා වෙන්නයි. අද ඉඳලා අනුන්ගේ ජීවිතයේ දෙස බලන එක නතර කරලා තමන්ගේම ගමන යන්න ඔයා සූදානම්ද? මම ලක්නා සුරේෂ් සේනාරත්න. ඔයාගේ මනස දිනවන ගමනට මමත් හැමදාම ඔයත් එක්ක ඉන්නවා. ජය වේවා.